හෙලෝ ඉතින් කොහමද යාළුවනේ ඔන්න අදත් පැල ටික පෙන්නලාම අලුත් රස කෑමක් හදන්න බලමුද අද අලුත් රසම රස කෑමක් අපි ආසම කෑමක් හදන වීඩියෝ එකක් ගේන්න තමයි මම මේ හදන්නේ එන්නකෝ බලන්න මොනවද හදන්න යන්නේ කියලා ඉතින් අද මේක දැක්කහම ඔයාලට තේරෙයි මොනවද හදන්නේ කියලා බලන්නකෝ අද මම හිතුවා ගෙදර තියෙන දේවල් ටිකක් එකතු කරගෙන රසම රස ලේසියෙන් හදාගන්න පුළුවන් බටුමෝජු එකක් හදන්න. එන්නකෝ එහෙනම් හදන්න. මම එකතු කරගත්තා හාල් මැස්සෝ ටිකක් හොදලා අරගත්ත යාළුවනේ. බීරුණු ටිකක් ලොකුවට කපලා ගත්තා. මේ වගේ වම්බටු මෙතන වම්බටු 250ක් විතර තියෙනවා යාළුවනේ. වම්බටු 250ක් මම මේ වගේ පොඩි කෑලිවට කපාගෙන කහ ටිකක් දාගත්තා. ලුණු දාගත්තේ නෑ වතුර ටිකක් උණන ගතිය වැඩි හින්දා එතකොට අපිට බදින්න වෙලාව යනවනේ ඒක නිසා මම ලුණු එකතු කරේ නෑ මේ ටික තමයි ඕනේ මේ ಜಾති තුනම අපිට දැන් බෙද ගන්න ඕනේ මේ ಜಾති තුනම බෙදගෙන තමයි බටුමෝජුව හදා ගන්න ඕනේ ඕගොල්ලෝ ඉතින් දන්නවනේ මේ මං හදන විදිය තමයි ඉතින් ඕගොල්ලන්ට අරගෙන එන්නේ තව වෙනස් විදිහක් තියෙන්න පුළුවන් මේක මගේ විදිය ඉතින් එන්නකෝ හදන්නේ කොහොමද කියලා බලන්න ඉතින් යාළුවනේ මම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඉස්සෙල්ලාම හාල් මැස්සු ටික බෙද ගන්න දැම්මා. මේ වගේ හාල් මැස්සු ටිකයි ලුණු ටිකයි වම්බරු ටිකයි බෙද ගන්න ඕනේ. හාල් මැස්සු ටික බෙදගත්ත යාළුවනේ බලන්නකෝ මේ ගානට ටිකක් බෙදගත්තා. ඊට පස්සේ අපි මේ බීලුණු ටික බෙදගමු. ටිකක් ඈතට වෙලා දාගන්න යාළුවනේ මොකද මූණට එන්න පුළුවන් බලන්නකෝ ඔයගොල්ලන්ට බීලුණු වෙනුවට රතු ලුණු ගන්න පුළුවන් නම් වඩා හොඳයි ඒක ඉතින් සුද්ධ කරන්නත් කරදරයි අපිට මේ ටිකක් වැඩිපුර ගන්නත් වෙනවනේ ඒක නිසා ලේසියෙන්ම හදා ගන්න පුළුවන් විදියනේ මම ඔයාලට කියලා දෙන්නේ ඒක නිසා මම බීලුණු ටිකක් තමයි අද අරගත්තේ බීලුණු ටිකත් විනාඩි 2-3ක් වගේ දෙපැත්ත පෙරලලා එහෙට මෙහෙට ඉක්මනින් අයින් කරගන්න ඕනේ බලන්නකෝ බීරුණු ටිකත් හරි යාළුවනේ මම ඒකත් යන්තමට බෙදලා අරගත්තා දැන් බලමුකෝ බටු ටික මම බටු ටිකක් දාගත්තා බෙද ගන්න බලන්නකෝ තෙල් ටිකක් තමයි මම එකතු කරගත්තේ ඔයගොල්ලෝ දැක්කන්නේ ඉස්සෙල්ලා ඉඳන් මම චුට්ටයි දාගත්තේ මදි පාඩුවක් වුණොත් බටු බදිනකොට තව ටිකක් එකතු කරගන්න ලොකු පෑන් එකක බදිනකොට ලේසි යාළුවනේ ඔක්කොම ටික එකපාර දාලා බෙද ගන්න හැකිනේ මේ ඒ වගේම මම මේ තෙල් පාවිච්චි කරද්දී ගොඩක් දුරට ටිකක් අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා බොහොම අඩුවෙන් තමයි තෙල් එකතු කරගන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මම අනිත් රෙසිපි try කරද්දී බොහොම අඩු ප්‍රමාණයකින් තෙල් එකතු කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ නිරෝගී බව හදාගන්න පුළුවන් අපේ කුස්සියෙන්ම තමයි. අපි හදන ආහාර වර්ග අනුව අපි කන්න බොන්න දේවල් හදාගන්න විදිය අනුව අපේ නිරෝගී බව සුරකෙන්නේ ඒ වගින් තමයි. ඒක නිසා කෑම හදනකොට ටිකක් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න යාළුවනේ. පුංචි අයොත් මේවා ආහාරයට ගන්න නිසා ඒගොල්ලන්වත් අපි දැම්ම තියා පරිසම් කරගන්න ඕනනේ. එහෙනම් අපි බටු ටිකත් ඉක්මනින් බෙදගමු. බලන්නකෝ මම බටු ටිකක් බෙදගත්ත යාළුවනේ. බටු බදිනකොට ගින්දර ටිකක් වැඩියෙන් දාලා බෙද ගන්න බලන්න යාළුවනේ. එතකොට වතුර උනන ගතිය අඩු වෙලා ඉක්මනින් බඩු ටික බෙදෙනවා. මේ බලන්නකෝ මං කිව්වනේ මේ මම බොහොම තෙල් චුට්ටයි ගත්තේ කියලා ඔන්න ඔච්චරකුත් ඉතුරුනා ඒ බෙදලත් බලන්නකෝ එතනත් ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා වැඩිපුර තෙල් එකතු කරගන්න නැතුව කෑම බීම හදන්න උත්සාහ කරන්න යාළුවනේ. එහෙනම් අපි දැන් මෝජුව හදන්න පටන් ගමු. සියලු දේවල් සූදානම්නේ. බලන්නකෝ යාළුවනේ මම මැටි හට්ටියක් තමයි මේක හදන්න ගත්තේ. මොකද විනාගිරි එකතු කරගන්න හින්දා බලන්න මම විනාගිරි චුට්ටක් අරගත්තා. ඕගොල්ලන්ට විනාගිරි නැත්තම් සියඹලා ටිකක් දිය කරලා වුණත් අරගන්න පුළුවන්. මම ඒකට 3-5 කුඩු ටිකක් දාගන්නවා යාළුවනේ. රස අනුව ඕගොල්ලෝ මේ දේවල් එකතු කරගන්න. ඒ වගේම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. පුංචි අයෝ කනවා නම් ටිකක් අඩුවෙන් එකතු කරගන්න. මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඕගොල්ලෝ ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න. මම මැස්සු දාපු නිසා ලුණු ගතිය ටිකක් තියේවි කියලා හිතෙන නිසා ඒ ටික කලවම් කරලා බලලා ලුණු ඩිංගක් කියා ගන්නවා. ඕගොල්ලොත් එහෙම කරන්න හාල් මැස්සු එකතු කරගත්තොත් යාළුවනේ. එහෙනම් මේක ටිකක් අපි පොඩි වෙලාවක් උතුරව ගමු. විනාගිරි ටික උතුරගෙන එනකොට යාළුවනේ අපි සීනි ටිකක් එකතු කරගමු.
ඔයාලා රස අනුව ටිකක් එකතු කරගන්න. අපේ පොඩ්ඩෝ ටිකක් පැණි රස කන නිසා මම සීනි ටිකක් එකතු කරගත්තා. මේක චුට්ටක් දිය වෙනකන් උතරව ගමු. බලන්නකෝ හරියම ලේසි. අඩුම කුඩුම ටික බැද ගන්න වෙලාව විතරයි. ඒකෙත් බටු ටික බැදෙන්න තමයි චුට්ටි වෙලාවක් යන්නේ. ගින්දර චුට්ටක් වැඩි කරාම නම් ඉක්මනින් බටු බැද ගන්න පුළුවන් යාළුවනේ. පුංචි අයන්ට කම්මැලි නැතුව ඉතින් රස බලන්න මේ වගේ දේකුත් හදලා දෙන්න. දැන් ඉතින් එයාලා පාසල් නිවාඩු කාලෙනේ. ඒක නිසා තව චුට්ටි වෙලාවකින් අපිට තියෙන්නේ මේ බැද ගනිපු අඩුම කුඩුම ටික මේකට එකතු කරලා කලවම් කරගන්න විතරයි. හරි ලේසි හදාගන්න. මම ඔයගොල්ලන්ට අමාරු රෙසිපි කවදාකවත් අරන් එන්නේ නැහැනේ. ඉක්මනින් හදන්න පුළුවන් ශනික කෑම රෙසිපි තමයි අරන් එන්නේ. දැන් නම් ටිකක් දිය වෙලා වගේ යාළුවනේ. අපි මේකට දැන් එකතු කරගමු. බැද ගනිපු අමුද්‍රව්‍ය ටික. මේ ටික අපි එකතු කරගමු මේකට එහෙනම්. බීලුණු එහෙම යාළුවනේ ඔයගොල්ලන්ට බැද ගන්න නැතුව විනාකිරි එකේ පොඩ්ඩක් තම්බලත් ගන්න පුළුවන්. මම ඒ උනාට බැදලා අරගත්තා. එතකොට නරක වෙන්නේ නැහනේ. ඒක නිසායි මම තෙලේ චුට්ටක් බැදලා අරගත්තේ. ඔයගොල්ලන්ට නිකන් උනත් එකතු කරගත්ත හැකි. දැන් ඉතින් මේ ටික අපිට චූටි වෙලාවක් කලවම් කරලා ලිපේ තියාගෙන මේ ලිපෙන් අයින් කරගන්න තමයි තියෙන්නේ. පොඩි වෙලාවක් ලිපේ තියාගමු යාළුවනේ. මද ගින්දරේ මේ ටික උරා ගන්නකම්. විනාකිරි වල රස මේකට චුට්ටක් උරා ගන්නකම් චූටි වෙලාවක් තියාගමු. ඔන්න ඉතින් මම බටු මෝජුව හදාගෙන ඉවරයි. මේක මේ වෙලාවේ මාරම සුවඳයි යාළුවනේ. ඒ වගේම මාරම රසයි. මං චුට්ටක් කාලා බැලුවා. හරිම රහයි. ඉතින් බලන්නකෝ මේ විදියටත් ඉතින් try කරලා මේක හරිම ලේසි රෙසිපි එකක් යාළුවනේ. හදන්න කරදර නෑ. මේක ඉතින් අපේ පොඩ්ඩෙක්ගේ යෝජනාවක් තමයි මේ. ඒගොල්ලන්ගේ නිවාඩු කාලනේ. ඉතින් ඔන්න මට නඩුවක් අරගෙන ආවා මොනවා හරි රස කෑමක් හදලා දෙන්න කියලා. ඉතින් එයා ඉල්ලුවේ මොනවද දන්නවද? බටු මෝජු හදලා, චිකන් කරියක් හදලා, අල තෙල් දාලා, බටු මෝජුවක් හදලා, කහබතුත් එක්කලා කෙසෙල් කොලේක ඔතපු රස බත් මුලක් තමයි මගෙන් ඉල්ලුවේ. ඔන්න ළඟට ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි අද මම බටු මෝජුවක් හැදුවේ. ඉතින් ඔයගොල්ලන්ගේ පොඩි දරුවෝ මේ දවස්වල නිවාඩු කාලේ නිසා මේ වගේ රස රෙසිපි එකක් එයාලටත් හදලා කන්න දෙන්න. ආදරෙන් සතුටින් එතකොට ඒගොල්ලෝ ඒවා භුක්ති විඳිනවනේ. කඩ කෑම කන්න ගෙනත් දෙනවට වඩා මේ වගේ රස කෑම එකක් හදලා දෙනවා නම් ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙයි ඉතින්. අනේ ඉතින් යාළුවනේ ඒගොල්ලන්ගේ සතුටු හීනත් අපි සැබෑ කරලා දෙන්න එපානේ. ඉතින් යාළුවනේ මේ වගේ ආයෙත් තව රස රෙසිපි එකක් අරන් ඔයගොල්ලෝ මුණ ගැහෙන්න එනකන් එහෙනම් අදට ගිහින් එන්නම්.